Hello friends, මේ වීඩියෝ එක අපි එල්තනම් වල තියෙන ලස්සනම යුරෝප් වයිබ් එකක් තියෙන ප්ලේස් එකකට ගිය වීඩියෝ එකක්. මුන්සල්වට් කියලා තමයි ඒක අඳුන්වන්නේ. ඒකේ එන්ට්‍රන්ස් ෆී එකක් තියෙනවා. එන්ට්‍රන්ස් ෆී එක විදියට ඒගොල්ලෝ $15ක් charge කරනවා. Monday Tuesday ඒගොල්ලෝ close. open කරලා තියෙනවා අනිත් දවස්වල 10 to 4 pm. මෙල්බන් ඉඳන් විනාඩි 40ක වගේ ඩ්‍රයිව් එකක් තමයි මෙතනට තියෙන්නේ. මෙතන ලස්සන ආර්ට් ගැලරි එකක් තියෙනවා. ලස්සන චිත්‍ර තියෙනවා. ඇත්තටම සමහර වෙලාවට හිතා ගන්න බෑ මේවා print කරලාද ඇඳලාද කියලා. ලස්සන යුරෝප් වයිබ් එකක් තමයි මෙතන තියෙන්නේ. ඔයාලට පික්නික් එකක් යන්න වගේ ඇත්තටම ලස්සනයි. ඔයගොල්ලෝ යද්දී කෑම මොන හරි අරගෙන යන්න. එතකොට ඔයගොල්ලන්ට එන්ජොයි කරන්න පුළුවන් දවසම උනත් මෙතන. ඇවිදින්න ලොකු ඒරියා එකක් තියෙනවා. ඒගොල්ලෝ අපිට එද්දිම දෙනවා මැප් එකක්. අපිට ඒවා කොහෙද තැන් තියෙන්නේ කියලා බලලා ඒ දේවල් වලට යන්න පුළුවන්. අපි දැක්ක සමහර කට්ටිය ලස්සනට ඇඳලා එනවා මෙතන ෆොටෝ ෂූට් වලට. පරණ කාලේ විදිහට ඇඳලා. ඇත්තටම ඒකත් ලස්සන අයිඩියා එකක් තමයි. මේ තවත් එක තැනක් මේ මැප් එකේ ලෑන්ඩ්මාර්ක් එකක් විදිහට තිබ්බා. චැපල් එක. හරිම ලස්සනයි. පරණ පියානෝ එකක් තිබ්බා. අපි ඉතින් පොඩ්ඩක් කතා කර ඒ හරියේ කාලය ගත කරා. දවසම ඇවිදලා අපි ගියාට පස්සේ දුමිත්‍රා ඩිනර් ප්‍රිපෙයාර් කරලා තිබ්බා. එයා ලංකාවේ විදිහට රෝස් පාන් ගෙනල්ලා, ඉන්දියාප්ප ගෙනල්ලා, කරිස් හදලා තිබ්බා. අපි ඉතින් බඩගින්න හිටියේ හින්දා හොඳට කෑවා. මෙතන ඉඳන් වීඩියෝ එක කන්ටිනියු වෙන්නේ අපේ ගෙදර පාටි එකක්. ඇත්තටම මේ හැමදේම අපි ලෑස්ති කරේ අපේ හේෂානුයි නිපුණී පර්ත් වල ඉඳන් මෙල්බන් ආපු නිසා. මැච් එක ඉවර වෙලා අපි පොඩි පාටි එකක් දැම්මා.
ඊළඟ දවසේ අපි පාටි ඉවර වෙලා ටිකක් දවල් වෙලා ඔලින්දා පැත්තට ගියා. මවුන්ට් ඇන්ඩිනම් වල තියෙන. අපි ඔලින්දා ටී හවුස් එකට තමයි මුලින්ම ගියේ. මොකද දවල් වරුව හින්දා අපි ගිහිල්ලා කොෆි එකක් පීලා එහෙම දවසේ දේවල් පටන් ගත්තා. ඔයගොල්ලෝ මගේ ඉස්සෙල්ලා වීඩියෝ වල ඔලින්දා ටී හවුස් එක දැකලත් ඇති. එහෙම දැකලා නැති කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම මේ ඔලින්දා ටී හවුස් එක ඔයගොල්ලෝ මවුන්ට් ඇන්ඩිනම් වල යනවා නම් යන්න ඕනම තැනක්. ෆොටෝස් ගන්න ලස්සන ලොකේෂන්ස් ගොඩක් තියෙනවා මෙතන. ඔලින්දා ටී හවුස් එකේ ඉඳන් විනාඩියක ඩ්‍රයිව් එකක දුරින් තමයි මෙතන තියෙන්නේ. මෙතන රිලැක්ස් වෙන්න ඇත්තටම හොඳ තැනක්. අපි ගෙදරින් ගෙනච්ච කෑම ටික මෙතන ඉඳන් කාලා පොඩ්ඩක් මේ වටේ ඇවිදලා ඒ හවස් වරුව ගත කරා. මෙතන හවස් වරුවට ඇත්තටම ෂෝක්. මොකද එතන තියෙනවා බාබිකියු දාන්න තැන. අපි ඉතින් ගෙදරින් කෑම අරන් ගිය හින්දා අපි ඒ ටික තමයි මෙතන ඉඳගෙන කෑවේ. සතියක කාලයකට නිපුණී හේෂානුයි මෙහි ආව හින්දා අසංකයි ලෙෂිකයිත් එයාලට ඩිනර් එකක් ලෑස්ති කරලා තිබ්බා. ඉතින් අපි යාළුවෝ ඔක්කොම ටික එහෙ සෙට් වුණා. ලෙෂිකා ගොඩක් මහන්සි වෙලා රස කෑම වේලක් හදලා තිබ්බා. අපි හැමෝම ගොඩක් එන්ජොයි කරා එයාගේ රසම රස කෑම ටික. අපි පොඩි කේක් එකක් ගෙනල්ලා අපි ඔක්කොමලා එකතු වෙලා නිපුණීගේ බර්ත්ඩේ එකත් සෙලිබ්‍රේට් කරා එදා. අපි කට්ටිය එකතු වුණාම තියෙන සතුට නම් කියලා නිම කරන්න බෑ. මම ප්‍රාර්ථනා කරනවා ආයේ අපි ඔක්කොටම එකතු වෙලා මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න පුළුවන් දවසක් ඉක්මනටම එන්න කියලා. Materine yak bela